අපේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ පැහැදිලි කරන ලද ආකාරයට කෙනෙක් මේ මොහොතේ පටන් යම්කිසි සීලයක් තුල ශක්තිමත් වීම තුලින් රට තුල වාතාවරණය යහපත් කර ගැනීමට පුළුවන් ද ස්වාමින් වහන්සේ? හැම දිනම මේ විදිහට ක්‍රියා කළහොත්. මෙහෙමයි නෝනා, මම මේක කිව්වා කියලා කරනවා කියලා මට විශ්වාසයක් නැහැ. තේරෙනවද? මොකද අපි අසද්ධාව වර්ධනය වෙන, සද්ධාව දුර්වල වෙන සමාජයකයි කතා කරන්නේ. ඒකයි මං කිව්වේ අර අති උත්තරීතර මහානායක ස්වාමීන් වහන්සේලා 4 දෙනා වහන්සේලාගේ නායකත්වයෙන් එක පටන් ගන්න කියලා. මම කියන නිසානේ මේක කරන්න කියලා නෙමෙයි කියන්නේ. මොකද මම භික්ෂුවක් හැටියට මෙතෙන්ට ආවේ නෝනා මේ සීලේ යාග භූමිය තුලින්මයි. මම මෙතෙන්ට එයි කියලා මම හිතන්නේ මාව ඇසුරු කරපු මන් දන්න කවුරුවත් හිතයි කියලා. මට මතකයි මම අවුරුදු 26 වගේ වයසේදී ලොකු වැරද්දක් කරලා මම සමාජගත වෙලා ලොකු වැරද්දක් කරලා ගෙදර ආපු වෙලාවේ තාත්තා කිව්වා ලලිත් උඹ දැනගනින්. උඹ කවදා හරි ඔහම ගියොත් හිරේ යනවා කිව්වා. අනිත් 3 දෙනා සහෝදරයෝ 3 දෙනා ඉන්න හැටි බලලා උඹට මං අද කියනවා කියලා හිතා උඹ කවදා හරි හිරේ යනවා කිව්වා. එක සිංහල අවුරුදු දවසක තරුණ කාලේ රෑක මගේ නැන්ද කෙනෙක් කිව්වා උඹ දැනගනින් අපේ පවුලේ ලොකුම බේබද්දා උඹ වෙනවා කිව්වා. මං රාජකාරී කරපු ආයතනයක ප්‍රධානියා මාව කැඳවලා කිව්වා ලලිත් ඔය කේන්තිය ඔය අයින් කරගත්තේ නැත්නම් ඔයාට කවදාකවත් හරියන්නේ නැහැ කියලා. එහෙව් මම මෙතෙන්ට ආවේ සීලේ යාග භූමියෙන්මයි. ඔබට සීලේ සන්දිට්ඨික ගුණය, අකාලික ගුණය, ඒහිපස්සික ගුණය, ඕපනයික ගුණය දකින්න ඕන නම් මං කියනවා මාදියා බලන්න කියලා. මොකද සීලයේ තුලින් ලැබෙන ආනිසංස පක්ෂයක් කෙරෙහි අපිට විශ්වාසය තියෙනවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපිට විශ්වාසය තියෙනවා. බුදුරජාණන් වහන්සේ සීලේ ආනිසංස 4ක් අපිට දේශනා කරනවා. පළවෙනි ආනිසංසය තමයි ජනප්‍රියභාවය වැඩි වෙනවා. එන ජනප්‍රියභාවය වැඩි වෙනවා කියන්නේ මොකද්ද? දැන් සීලේ යාග භූමිය තුල මේ රටේ ජනතාව ශක්තිමත් වෙද්දී ඒ සීලේ යාග භූමියේ කොටස්කරුවන් වෙච්ච ජනතාවගේ කීර්තිරාවය පැතිරෙනවා. ඒ කීර්තිරාවය පැතිරෙනකොට නෝනා මොකද වෙන්නේ? ඊට විරුද්ධ පාර්ශවයන්ගේ තියෙනා වූ කීර්තිරාවය අඩු වෙනවා. තේන්න? මොකද ඒගොල්ලෝ පල්ලෙහා ඉන්නේ. ඊළඟට සීලේ ඊළඟ ආනිසංසය තමයි එයා නොබියව ඉදිරියට යනවා. නොබියව අදහස් ඉදිරිපත් කරනවා. එයා නොබියව අදහස් ඉදිරිපත් කරනකොට අර වැරදි කරන අයට අදහස් ඉදිරිපත් කරන්න ශක්තිය දෙන්නේ නැහැ. ඒතකොට සීලයෙන් තමන් ශක්තිමත් වෙද්දී කුසලයේ ශක්තිමත් වෙනවා, පින ශක්තිමත් වෙනවා. ශක්තිමත් වෙද්දී තමන්ට එරෙහි වෙන සෑම බලවේගයකම බලය දුර්වල වෙලා යනවා. දැන් මට සමහරවිට අප්‍රමාණ විවේචන එනවා නෝනා. මගේ භික්ෂු ජීවිතේ පහුගිය අවුරුදු 5 තුල අප්‍රමාණ විවේචන ආවා. දැන් දිගින් දිගටම සමහරු පැල් බැඳගෙන විවේචනය කළා. නමුත් නෝනා මං ඒ සෑම විවේචනයක්ම නතර කළේ මගේ ආර්ය සීලයයි ආර්ය මෛත්‍රියයි තුලින්මයි. මට කවුරු හරි මාව විවේචනය කරනවා කියලා කාගෙන් හරි ආරංචි වුණොත් මම නෝනා දවසේ පැය 24ම ඔහු ඉලක්ක කරලා සුවපත් වේවා කියන්නේ. මං එහෙම තමයි මගේ විවේචන ඔක්කොම නතර කළේ. පිළිතුරු දීලා නැහැ. අද වෙනකම් මට කරපු කිසිම විවේචනයකට මං පිළිතුරු දීලා නැහැ නෝනා. මම සෑම විවේචනයක්ම මං අඩපණ කරලා දාන්නේ ආර්ය මෛත්‍රියෙන් ආර්ය සීලෙන්මයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන රූප මල්ලිකාව ජේතවනාරාමේ මරා දාපු වෙලාවේ ස්වාමීන් වහන්සේලාට පිණ්ඩපාතවත් වඩින්න බෑ. මොකද මිනිස්සු ගල් ගහනවා, බයිනවා, පිණ්ඩපාත දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මිනිමරුවා කියනවා, සංඝයා මිනිමරුවා කියනවා. ඒතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ඇවිල්ලා කියනවා මේ ගැන බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්ද බුදුරජාණන් වහන්සේලාට විරුද්ධව චෝදනාවක් තිබ්බොත් ඒ චෝදනාව උපරිම තියෙන දවස් 7යි කියලා. ඒක ධර්මතාවය. බුදුරජාණන් වහන්සේගේ දසපාරමී ධර්මයන්ගේ ධර්මතාවය. මොකද උන්වහන්සේලා මොන චෝදනාව ඉදිරියේත් ආර්ය මෛත්‍රිය තුලයි ඉන්නේ. ආර්ය සීලය තුලයි ඉන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට අපිට විශ්වාසයක් තියෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේට අපේ ගෞරවනීය ශාස්ත්‍රුන් වහන්සේට එන චෝදනා දවස් 7 නම් තියෙන්නේ. මම හිතනවා මට කවුරු චෝදනා කළත් උපරිම අවුරුද්දක් තියෙයි කියලා. ඒ තැන ඉඳලා මම මෛත්‍රිය වඩනවා. ඒ තැන ඉඳලා ඔහුවම ඉලක්ක කරන් සූපත් වේවා කියනවා. කණ්ඩායමක් නම් කණ්ඩායම ඉලක්ක කරන් සූපත් වේවා කියනවා. නමුත් නෝනා ඇස් පන අපිට සන්දිට්ඨිකව එහි ප්‍රතිඵල මල් ලැබලා තියෙනවා. ඒ නිසා මම ඔබට ආරාධනය කරනවා මල් ලැබපු අත්දැකීමක් ඔබට ලබන්න කියලා. මොකක්ද ඒ අත්දැකීම? රට තුල අනවශ්‍ය ආකාරයෙන් දුක කියන කාරණය වැඩි වෙනවා නම්, දුකට හේතුව තෘෂ්ණාව නම්, තෘෂ්ණාවට හේතුව ආරෂ්ඨාංගික මාර්ගයේ දුර්වල වීම. එහෙනම් ගෞරවනීය උත්තරීතර මහානායක ස්වාමීන් වහන්සේලා 4 දෙනා වහන්සේලාගේ නායකත්වයෙන් සියලුම සිංහල බෞද්ධ ජනතාවත් අන්‍යාගමික ජනතාවත් මේ මොහොතේ ඉඳන් සීලේ යාගය ජීවිතෙන් ඉටු කරන්න. තේරුණාද? ප්‍රාතිමෝක්ෂ සීලය, සාමණේර සීලය, පංච සීලය තුල ශක්තිමත් වෙන්න. මේ මාස 3 ඔබ සීලේ ශක්තිය තුල ඉන්න.
එන්න මම හිතනවා යහපත් ප්‍රතිඵලයක් ලැබෙයි කියලා. ධර්මානුකූලව අපිට කියන්න පුළුවන් එච්චරයි. ධර්මානුකූලව ඉන් එහාට ආණ්ඩු ඉල්ලාස් වෙන්න අහවල් කෙනා එහෙම අපිට කියන්න බෑ. මොකද රටේ රජවරු පනවන නීතීන්ට එරෙහිව අපිට කටයුතු කරන්න බෑ. අපේ නීතිය, අපේ තීන්දුව, අපේ විනිශ්චය උතුම් ප්‍රාතිමෝක්ෂ සීලයයි නෝන. ඒ ප්‍රාතිමෝක්ෂ සීලය නැමැති යාග භූමිය තිල සුන්දර යාග කරලා මේවා අඩපන කරන ක්‍රම ධර්මයේ තියෙනවා. නමුත් කොහොම අඩපන කළත් සියලු සංස්කාරයෝ අනිත්‍යයි. ඒක තේරුම් ගන්න. බිහි වෙන නිවැරදි තැන ඊළඟ මොහොතේ ආයිමත් වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපි දක්ෂ වෙන්න ඕනේ ධර්මයක් වැඩෙන්න නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ශක්තිමත් වෙන්නන්න ඕන. මනුස්සයින්ට නිදහසේ හිතන්න, නිදහසේ කටයුතු කරන්න පුළුවන් සමාජයක් තියෙනවා. සමාජය තුල පැතිරෙන්නේ බිය නම්, සමාජය තුල පැතිරෙන්නේ පංච නීවරණ, නිරතුරුව ධර්ම මාර්ගයේ තව අපි දුර්වලභාවයට පත් කරගන්න. ඒ නිසා දක්ෂ වෙන්න ගිහි පින්වතුන්ලා හැටියට බෞද්ධද අබෞද්ධද කියන කාරණේ, සිංහලද අන්‍යාගමික කියන කාරණේ ප්‍රශ්නයක් කරගන්න නැතුව මේ රටේ සෑම කෙනෙක්ම ගිහි පින්වතුන්ලා පංචශීලයේ චුල ශක්තිමත් වෙන්න, කොතනකවත් ද්වේෂසිත ඇති කරගන්න එපා. සීලේ යාග භූමිය මෛත්‍රී යාගෙන් ශක්තිමත් කරන් ඉස්සරහට යන්න ධර්මයේ සුන්දර විසඳුමක් ලැබෙයි කියලා විශ්වාසයක් ඇතිවෙන මට නම් විශ්වාසයි. එහෙම විසඳුමක් නොලැබුණොත් ඒක ධර්මයේ වරදක් නෙමෙයි නෝන. සීලේ වරදක් නෙමෙයි. එහෙම විසඳුමක් නොලැබුණොත් ඔබ සීලේ නැමැති යාගය තුල ශක්තිමත් වෙලා